කැනඩාවල ලෝන් ස්කීම් එකකුත් තියෙනවා. ඔව් අන්න ඒක තමයි අනිත් එක. හුඟක් අය ඒක දන්නෙත් නෑ. ඉතින් හුඟක් ආයතන මේක ප්‍රොමෝට් කරන්නෙත් නෑ. කැනඩාවේ අවස්ථාව තියෙනවා ඔයාට කැනඩාවේ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය සියලුම මුදල් ලෝන් එකක් මාර්ගයෙන් කැනඩාවේ බැංකුවකින් ලෝන් එකක් මාර්ගයෙන් ඔයාට ඒ මුදල් අරගෙන මෙහින් සත්‍යයක්වත් වියදම් කරන කැනඩාවට ගිහලා අධ්‍යාපනය ලබාගෙන ඊට පස්සේ වා රස්සාව කරන්න ගත්තට පස්සේ මුදල් ගෙවීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ඔප්ෂන් එක තියෙනවා. මේ හුඟක් අය මේ ගැන දන්නෙත් නැහැ, මේ ගැන ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. ඉතින් මේක හැමෝන්ටම කරන්නත් බෑ. ඒක ස්පෙસિෆික් හැම යුනිවර්සිටි එකම මේක බාර ගන්නෙත් නැහැ. මේක තෝරාගත්ත යුනිවර්සිටිස් තියෙනවා, තෝරාගත්ත පාඨමාලාවක්. ඒ පාදාල පාඨමාලාවල් සහ යුනිවර්සිටි වලට ඇප්ලයි කරොත් අපිට මේ ලෝන් ස්කීම් එක කරා යන්න පුළුවන්. ඒක ලොකු අවස්ථාවක්. ඇත්තටම මේ වීඩියෝ බලන ගොඩක් අයට ඒක තියෙන මේකක් අපිට කතා කරන්න. අපිට හරියට ඔයාගේ ඇසස්මන්ට් එක කරලා ඔයාට ලෝන් ස්කීම් එකට යන්න පුළුවන්ද? ඒ ලෝන් ස්කීම් එකෙන් ඔයාට කොච්චර මුදලක් ගන්න පුළුවන්ද? ඒ අනුව ඔයාගේ මේ අධ්‍යාපන කැනඩාවේ මුදල කියන එක ලොකුවට වටින දෙයක් කියලා. ඒතර ඒ වගේ එකෙන් ලෝන් ස්කීම් එක යන එකෙන් ඇත්තටම මුදල් පෙන්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මොකද ඒ සියල්ලම අර ලෝන් එකෙන් ග්‍රාන්ට් වෙන නිසා. එතකොට මෙහින් පෙන්වන්න හරි අධ්‍යාපන මට්ටමක් පමණයි. යාගේ ෆයිනෑන්ෂල් පැත්ත සියල්ල ලෝන් එකෙන් කවර්.